Hello everyone, මම මනින්ත පහන්සර Java Institute එකේ මාතර බ්‍රාන්ච් එකේ චීට බැච් එකේ අද අපි කතා කරන්න යන්නේ eShop project එකේ sign in process part එක ගැන. අපි දැන් ඉන්නේ sign up process page එකේ. අපි මෙතන switch වෙන්න ඕන sign in page එකට. sign in page එකට switch වෙන්නේ මෙතන තියෙන already have an account sign in කියන button එකේ. අපි දැන් ඉන්නේ sign in page එකේ. හරි අපි එහෙනම් sign in button එක click කරලා බලමු data insert නොකර. දැන් අපිට බලා ගන්න පුළුවන් please enter your email කියලා. අපි දැන් email එක enter කරලා බලමු. අපි email එක enter කරලා නැවත sign in button එක press කරලා අපිට access දෙන්නේ නැහැ. අපිට එතකොට error message එකක් ආයෙනවා please enter your password කියලා. password එක දීලා බලමු. මේ වැරදි පාස්වර්ඩ් එකක් දුන්නේ. එතකොට ඉන්නේ invalid email වල password කියලා. අපි දැන් හරි email එකකුයි password එකකුයි දීලා බලමු. අපි දැන් බලාගන්න පුළුවන් අපි sign in page එකට අපිට යන්න පුළුවන්. අපි එහෙම යන්න පුළුවන් උනේ sign up එකෙන් අපි data insert කරලා තිබ්බ හින්දා අපිට දැන් යන්න පුළුවන් උනේ ඒ data දීලා. මම ආයෙනවා sign in page එකට. අපි දැන් බලමු එහෙනම් අපේ code එක. දැන් ඉන්නේ index.php වල. අපි දැන් මෙතන sign in box එක දාලා code එක බලමු. මෙතන අපි due tag එක පාවිච්චි කරලා සම්පූර්ණ sign in කියන process එකට අදාළ අපි අල්ලගෙන තියෙනවා. due tag එක ඇතුලේ තමයි ඒ ඔක්කොම process කරන code එකේ ටික තියෙන්නේ. මේ කොටසින් අපිට බලා ගන්න පුළුවන් sign in button එකට අදාළ කොටස. ඒ වගේම button එකේ class එක title 2 කියලා අපි අරගෙන තියෙනවා. title 2 කියලා අපි අරගෙන තියෙන්නේ style.css වල style 2 වලින් අපිට බලා ගන්න පුළුවන් font size එක pixel 25කුත් font weight එක bold කියලා. මේ code එකට આવතින් අපිට බලා ගන්න පුළුවන් මෙතනට આવතින් අපිට new to eShop sign in කියන button එකට අදාළ කොටස. ඔකේ මෙතන PHP script එකක් තියෙනවා. මේ PHP script එකෙන් අපි cookies වලට අදාළ කොටසක් තියෙන්නේ. ඒක remember me option එකට තියෙන්නේ. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඒ වගේම මේ කොටසින් email එක අදාළ email එක අල්ලගෙන ඉන්න මෙතනින් password එක අල්ලගෙන ඉන්න සිදු කරනවා. මෙතන email එක type එක email විදියට password එකේ type එක password විදියට අරගෙන තියෙනවා. ඒ වගේම email එක email 2 විදියට id එක ඒකෙන් password id එක password 2 විදියට අපි අල්ලගෙන තියෙනවා. අපි දැන් අවදින් අපේ script.js එක පැත්තට මෙතන සම්පූර්ණ sign in function එක ඇතුළේ තමයි මෙතන JS එක අදාළ process එක වෙන්නේ. අපි document.getEmail වල id email 2 කියන එකෙන් email එක අල්ලගෙන ඒක අපි variable එකක් වෙන email කියලා අලුතෙන් variable එකක් හදලා අපි ඒකට add කරගෙන තියෙනවා. ඒකෙන් password remember me එකත් ඒ විදිහට අපි අරගෙන තියෙනවා. අපි පහළට આવතින් variable එකක් හදලා තියෙනවා f කියලා. ඒක new form data f කියලා අපි අරගෙන තියෙන්නේ. ඒකේ අපි ඉහත ගත්ත විදියට email එක password එක remember me එක අපි f කියන එකට append කරගෙන තියෙනවා. අපි පහළට આવතින් අපිට බලා ගන්න පුළුවන් new xml http request අපි ඒක අලුත් variable එකක් හදලා request කියලා අපි ඒකට සමාන කරගෙන තියෙනවා. එතනින් පහට ආවම අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය අපි භාවිත කරන ajax part එක. එතන if කියන අපි තර්කයක් යොදාගෙන අපි එතන if එක ඇතුළට දාලා තියෙන තර්කයක් request.ready state සමානයි 4. ඒ වගේම request.status සමානයි 200. මේ condition දෙකම true වුණොත් විතරයි if එක ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පහට ගිහින් අපිට බලා ගන්න පුළුවන් request.response text එක අපි
සමාන කරගෙන තියෙනවා variable response වලට. අපි එතනින් පහට ආවොතින් අපිට අලුතෙන් අපි if else එකක් දාලා අපි එතන අපි ඉහෙත ගත්ත response කියන එක අපි condition එකක් දාගෙන තියෙනවා. ඒකෙදි වෙන්නේ අපි ඉහෙත ගත්ත response text කියන request එක සමානයි true ද බලනවා. ඒක success නම් අපිට එතනින් අපේ window එක change in home.php එකට යන්න window එක location එක මාරු වෙන විදිහට window.location සමානයි home.php විදිහට හදාගෙන තියෙනවා. ඒකෙම else එකට આવතින් අපිට බලන්න පුළුවන් document.getElementById message 1 in a html සමාන response document.getElementById message div1.class name dblock කියලා අපි දැන් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඉහත ගත්ත if එක condition එක true වෙන්නේ නැත්නම් එතනින් else එකට එනවා. else එකට ඇවිල්ලා එතනින් අපිට error message එකක් විදිහට මේ දෙක පෙන්නනවා. මෙතන dblock වලින් වෙන්නේ අපි තියෙන දැනට පෙන්නන page එක මාරු කරන එක. එතනින් පහට ආවට අපිට බලන්න පුළුවන් request.post signup process.php true කියලා. තව එතනින් පහ තියෙන request.sendf කියලා. ඒකේ අපි request එකක් විතර ඉස්සෙල්ලා අපි හදාගත්ත variable එක f කියලා variable එක හදාගත්තා. f කියන variable එක තමයි post method එක කරා data එක sign in process php එක විතර යන්නේ. connection.php වලට අපි එතන වැදගත් කොටසක් තියෙනවා කතා කරන්න. අපි එතන આવතින් එතනින් තමයි සම්පූර්ණ database එක අපේ front end එකට connect වෙලා තියෙන්නේ. එතන ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් insert update delete කියන part එක අපිට මෙතන iud කියන කියන function එකෙන් සිද්ධ වෙනවා. එතනින් පහට આવතින් select ඒක නැත්නම් search කියන search එක සිද්ධ වෙන්නේ search කියන function එකෙන්ම. අපි sign in process.php එක පැත්තට આવතින් අපිට බලා ගන්න පුළුවන් session එකක් අපි start කරලා තියෙනවා. ඒ වගේම connection.php කියන එක include කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ database එක මෙතනට include කරන් තියෙනවා. අපි කලින් f කියන variable එකට අපි append කරගත්තා email password remember me. ඒක පිළිවෙලින් ගත්තොත් EPR විදියට අපි එතන append කරගෙන තියෙන්නේ. අපි ආව අපේ code එකට આવතින් අපේ sign in process php එකට આવතින් අපිට බලා ගන්න පුළුවන් එතනින් ආපු data ටික අල්ලගෙන තියෙනවා post method එකෙන්. ඒ ටික එතනින් අල්ලගෙන ආපහු වලුතෙන් variable හදලා email එක $mark post එකෙන් අල්ලගෙන ඒක සමාන කරලා තියෙනවා අලුතෙන් හදපු variable එක අලුතෙන් ඒක අල්ලගෙන සමාන කරලා තියෙනවා $email විදියට password එක $password remember me $remember me විදියට ඒ ටික ඔක්කොම අල්ලගෙන තියෙන post method එකෙන්. අපිට එතනින් පහට බලා ගන්න පුළුවන් if else කියලා තියෙනවා. එතනින් සිද්ධ වෙන කාර්ය වෙන්නේ මෙතන email කියන field එක empty තියෙනවද නැත්නම් password field එක empty තියෙනවද කියලා check කරන එක. මේ දෙකම check නැත්නම් ඒ දෙකම check නැතුව ඒ දෙක fill වෙලා තියෙනවා විතරයි else part එකට ගිහලා එතනින් යාට process එක වෙන්නේ. අපිට පහට බලා ගන්න පුළුවන් database එක search කියන query search කරලා නම් එතනින් අපිට බලා ගන්න පුළුවන් select all from user via email. ඒ කියන්නේ user කියන table එකේ email කියන row එකෙන් column එකෙන් අපි එතනින් තියෙද බලනවා $email and password ඒ දෙකම තියෙනවද බලනවා. එතන තියෙනවා ඒ දෙක තියෙනවද බලලා අපි ඒක සමාන කරගන්නවා $rs වලට. අපි එතනින් පහළට આવතින් අපිට බලා ගන්න පුළුවන් අපි $rs එක num row එක අපි num rows කියලා තියෙන $rx num rows කියලා තියෙන. ඒ කියන්නේ අපි එතනින් බලනවා $rs කියන එක rows කියන එක තියෙනවද කියලා. අපි තියෙන ගාන $n කියන එකට සමාන කරගන්නවා. අපිට එතනින් පහළටම බලා ගන්න පුළුවන් if condition එක යටතේ $n සමානයි 1 කියලා තියෙනවා. එතන තියෙන ඒ process එක බලන්නේ data repeat වෙලා තියෙනවද කියලා. එහෙම repeat වෙලා තියෙනම් අපිට එතනින් එහාට code එක run වෙන්නේ නැහැ. else එකට ගිහිල්ලා echo invalid
ඊමේල් වල පාස්වර්ඩ් කරනවා. ඒ කියන්නේ ඒක ඉම්බාන ඩේටා එක එකම ඩේටා එක නැවත ඇතුළත් වෙලා තියෙනවද කියලා මෙතන if එකකින් බලන්න පුළුවන් වෙන්නේ ඩේටා එක එකට සමාන නම් විතරක් ඒක සක්සස් කියලා එකෝ වෙන්න. අපිට එතනින් පහට බලා ගන්න පුළුවන් check remember me කියලා ඔප්ෂන් එකක් එතන තියෙනවා. ඒ ටික තියෙන remember me ඔප්ෂන් එකට අපි ඒක ඉස්සරහට කතා කරමු.